ලකුණු పూర్වයේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 77ක් ලෙසයි සනිටුවන්වන්නේ කඩලු දෙකක් බිඳ වැටීමෙන් අනතුරුව. දැන් ක්‍රීඩා කරමින් සිටින්නේ කණ්ඩායම් නායක විහර කල්හාර සමගින් ෂෙහාන් කහඳුගොඩ. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 77යි. තරඟයේ ක්‍රියාත්මක වන්නේ 20 වන පන්දුවාරයයි. 20 වන පන්දුවාරය තරඟයේ ක්‍රියාත්මක වන විට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 77යි මාතර රාහුල විද්‍යාලය. තරඟය ගැන කෙටි හැඳින්වීමක් කරොතින් පළමු කඩුල්ල මාතර රාහුල විද්‍යාලයෙන් බිඳ වැටුනේ ලකුණු 55 දී ඒ පියුෂාන් කුලතුංග. දෙවෙනි කඩුල්ල බිඳ වැටුණා තරිඳු නරසිංහ ලකුණු 66 දී තරිඳු නරසිංහ ලකුණු 32ක් ලබා ගැනීමෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් සිටියේදී දැන් තරඟයේ ක්‍රීඩා කරන්නේ විහඟ කල්හාර සමගින් ෂෙහාන් කහඳුගොඩ. මේ වන විට තරඟයේ ක්‍රියාත්මක වන්නේ 20 වන පන්දුවාරයයි. 20 වන පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට දැන් සූදානම්. පන්දු යවන්නට සූදානම් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ කුෂාන් ජයලත්. කුෂාන් ජයලත් දැන් ක්‍රීඩා කරමින් සිටින්නේ මාතර රාහුල විද්‍යාලයේ තරිඳු නරසිංහ සමගින් ෂෙහාන් කහඳුගොඩ. පන්දු යවන්නේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ කුෂාන් ජයලත්. කුෂාන් ජයලත් සූදානම් පන්දු යවන්නට දිවෙනවා විනිසුරු පසු කරමින්. ලකුණක් ලබා ගැනීමට අවස්ථාව හිමි වන්නේ නැහැ. ක්‍රියාත්මක වන්නේ තරඟයේ 20 වන පන්දුවාරයයි. මේ වන විට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 77යි. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 77යි රාහුල විද්‍යාලීය කණ්ඩායම. දැන් යලිත් සූදානම් කුෂාන් ජයලත් පන්දු යවන්නට දිවෙනට අවස්ථාවක් නැහැ. මේ වන විට තරිඳු විහඟ කල්හාර ෂෙහාන් කහඳුගොඩ සම ලකුණු ලබා ගැනීමෙන් එනම් ලකුණු 8 බැගින් ලබා ගැනීමෙන් ඔවුන්ගේ ඉනිම ශක්තිමත් කරගන්න ආකාරය අපට දැක් ගැනීමට පුළුවන්. මේ වන විට ඔවුන්ගේ සම්බන්ධතාවය ලකුණු 11ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔවුන්ගේ සම්බන්ධතාවය ආරම්භුනේ ලකුණු 66 දී. ලකුණු 66 දී ආරම්භුණා වූ සම්බන්ධතාවය මේ වන විට ලකුණු 11ක් දක්වා එම දෙදෙනාගේ සම්බන්ධතාවය ශක්තිමත් කරගන්නට විහඟ කල්හාර හා ෂෙහාන් කහඳුගොඩ සමත් වී තිබෙනවා. යලිත් සූදානම් කුෂාන් ජයලත් දිව යනවා පන්දුව එක් ලකුණක් කරා පැතිමාරු කරගන්නවා ක්‍රීඩකින්. ඒත් සමගින් ක්‍රීඩකින් දෙදෙනා විහඟ කල්හාර ෂෙහාන් කහඳුගොඩ තමන්ගේ සම්බන්ධතාවය වර්ධනය කරගනිමින් ක්‍රීඩා කරන ආකාරය අපට දැන් දැක් ගැනීමට හැකි. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 77යි. ඒත් කුෂාන් 21 වන පන්දුවාරය හිමාෂ් ලියනගේ ක්‍රියාත්මක කරන්නට සූදානම්. හිමාෂ් ලියනගේ දිවෙනවා විනිසුරු කරමින් ලකුණක් ලබා ගැනීමට අවස්ථාව හිමි වන්නේ නැහැ. ක්‍රියාත්මක වන්නේ 21 වන පන්දුවාරයේ දෙවන පන්දුවයි මීළඟට ක්‍රියාත්මක වීම අභියෝගයක් එල්ලවන ආකාරය පන්නිපිටිය ධර්මපාල